මේංග අර ඉන්නවා මේ පැත්තේ ඉන්නවා මේ පැත්තේ ඉන්න මං හරි කළුවම්මත් දැන් එනවා ඉතින් කළුවම්මට ඉන්න බෑ ඉතින් උඩ අපි දෙන්න ලව් කරන කළුවම්මට ඉන්න බෑ ඊරිසියයි මාර ලයින් අල්ලන්නේ නැවිල්ලා නේ කොහෙද යන්නේ ඔයා ඈ අපි එන්න කිව්වේ නෑ නෝට අපි එන්න කිව්වේ නෑ ඔයාට ඔයා යන්න ඔයියෝ බලපංගෝ ඉතින් හලු කොහොමද කරන්නේ පොවන්න දෙන්න මම නැගිටින්න මාවි අම්මේ යුටා ඒ මේන එනවා ළඟට එනවා ඉතින් ආඩම්බරකම් පෙන්න මේන මේ එනවා ඉතින් කොහෙන්ද මණික මේ එනවාකෝ බෑ තරහයි ඈ කතා කරන්නේ නැහැ ඉතින් අය මයම් ඕන්න මයන ඉන්න පාඩුයි ලණුවක් දාලා බඳිනවා කණුවට කරලා ඔයා ඉන්න පාඩුයි ඕන්න එන්න ඕන්න ඇයි මොකද ඔයා එන්න ඕන්න දැන් ආවේ නැහැ නිසා අලු අම්මා මොකද බං කරන්නේ අයියෝ මේක ඊට මේ බූට් එකක් කාලා මාත් එක්ක තරහට මේ මොකද කරන්න කියපන් මට මම මොකද කරන්නේ අලුව ගියා මොකද කළුවට අද ඉන්න හඳ වැස්සි ඉන්න කළුවට හඳ වැස්සි ඉන්නවාද ඔයා ඕන්නේ නෑලු සෙල්ෆියක් ගන්න මම ඉන්න ඕන උඹලා අන්තර්ජාලයට යවන්න නැත්නම් යයි කඩපැත්තෙන් පල්ලි කැලේ පිපුණ මල් කැලේම පර වෙනවා කියලා අහලා නැද්ද චූට නම් වෙයි එහෙම තමයි අල්ලයි මේක ලයින් එක ලොකු වෙලා මගෙන්නේ පුරුදුනේ බලත් කියලා ගන්න එපා මම වගේ ආද මණික කළුවම්මට කෙලුණා ඉතින් මොකද කරන්නේ කළුවම්මට පැටියෙක් දීලා ගියා දන්නෙත් නෑ හොරෙන් ඉතින් අපිට කිව්වේ නැති උනා ඈ කියපන් දීලා ගියා චූටා බලොක් වෙලා මොකද කරන්නේ ඈ චූටා මේනවා මේ කතා කරන්නේ බලොක් වෙලා මොකද කරන්නේ කළුවම්මට ඉතින් දුකනේ දැන් කළුවම්මට මොකද කරන්නේ මණික ඉතින් මං ඉතින් සංකොටේ මොකද කරන්නේ මං පව්වනේ කළුවම්මා මගේ පව් චූටා මොකද කරන්නේ ඉතින් බන්නේ අපි බං මොකද කරන්නේ කියපන් ඉතින් අඩියක්වත් ගහමුද දුකට බොන්න එපා මම බොන්නම් මෙතෙන්ට ගෑවුවා බෙන්නා මාතේ තනියට පවුනේ මෙයා නැත්තන්නේ වායි මට බූට් එක තිබ්බනේ ඉස්සල්ලාම ඉතින් ඊට පස්සෙත් බූට් එකක් ආවා හිටේ වගාඩයි හිට හම්බෙක් චූටා මොනවද බලන්න ෆෝන් එකේ හරි බලන්න උනා හරි උනා YouTube බලනවද ගිහිල්ලා බලන්න වීඩියෝ එකක් බලන්න YouTube ගිහිල්ලා බලන්න අනේ ඉතින් අපේ මේකෙද්ද දන්නේ නැහැ මෙලහට බං අපේම වෙලාවද ඈ අපේ මේකෙද්ද මන්ද මට එහෙමත් හිතන වෙලාවක ඈ මට එහෙමත් හිතන වෙලාවකට යකෝ පවුලේකෙද්ද මන් දන්නේ මේක රත්නායක පවුලේකෙද්ද මන් දන්නේ මේක මුදියන්සේලාගේ ඈ ලේසි නෑ අලු අම්මා ලයින් අල්ලන්න එපා ඉතින් ඈ කෙලගගා දුක නම් දුක ඉතින් මොකද කරන්නේ ඉතින් අපි දුක විඳිනවා ඉතින් ආගෙන ඉන්නේ මේ මොන දෙන දුන්න වලත් එක්ක බොරුවට හරිනා වෙලා ඉන්නවා ඉතින් ලෝකෙට පේන්නේ නැත්නම් උන්ටත් ප්‍රශ්නයක් මටනම් මේ අඬන හිටියත් ප්‍රශ්නයක් නෑ ඉතින් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නේ අපි අඬනකොට උන්ට පේන්න හරි hina වෙලා ඉන්නත් එපා උන්ට පේන්න hina වෙන්න දෙන්න අපි කොහොමත් hina වෙනවා නේ බා අපි කොහොමත් hina වෙනවා
කොහොමත් hina වෙනවා ඉතින්. බලන්න කපල් එක ලස්සන. එහෙම ඉඳලානේ මට බූට් එක තිබ්බා. බලන්න අගේ අපි දෙන්නගේ අගේ බලන්න ගැලපෙන ගැලපිල්ල කළුයි සුදුයි කොච්චර වෙනසක්ද බලන්න. එහෙම ඉඳලානේ මට බූට් එක තිබ්බේ. දුකයි මට දුකයි ඔය මට බූට් එක තිබ්බනේ. යන්න මට යන්න ඕනේ තනියම ඉන්නවා. සමාජ විසයි තනියම සැපයි. මොකද ඉන්න පාඩුවේ තේරෙනවනේ YouTube එකට දානවා දැන් ඔයා මම. ඊට පස්සේ ඉන්දියාවෙන් මේ බංගලාදේශයෙන් අර එමින් කමෙන්ට් එන්නේ ඉතින්. උස්සයි ඇවිල්ලා අපි දන්නේ නැහැ. අරන් යයි. වැඩි උරතලේ දැම්මු. පානිය දැම්මු. ජෙට් එකේ ඉන්න ඕනේ කළුවට විතරක් පානිය දාලා. දැන් මට බූට් එක දීලා මං ගාට එන්න එපා මං දෙවෙනි පාර බාර ගන්න නැහැ. එකපාරයි. මේ ජුට අපි එහෙමයි බා. එකපාරයි කියන්නේ. මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ. හරිද කලු? දෙපාරක් හමු වෙන්නේ නැහැ අපි ඈ. ඇති නේද?